ශ්‍රී ලංකාවේ උතුරු පළාත යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වගේම ආගමික වශයෙනුත් වැදගත් දූපතක් වන නාගදීපය බලන්න යන්නයි මේ හදන්නේ. නාගදීපය බෞද්ධයන්ට වගේම හින්දු භක්තිකයන්ටත් ඉතා පූජනීය ස්ථානයක් වෙනවා. ඒකට හේතුව තමයි නාගපුෂාණි අම්මන් කෝවිල. බෞද්ධ ඉතිහාසයට අනුව බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයෙන් දෙවැන්න සිදු වෙලා තියෙන්නේ නාගදීපයට. එය බුද්ධ වර්ෂ 2500කට පමණ පෙර සිදු වූ සිදුවීමක්. මහා වංශයේ සඳහන් වන පරිදි නාගදීපයේ සිටි නාග ගෝත්‍රික රජවරුන් දෙදෙනෙකු වූ චූලෝදර සහ මහෝදර අතර මුතු ඇටයෙන් කළ මාණික්‍යමය සිංහාසනය සම්බන්ධයෙන් ආරවුලක් ඇති වෙලා තියෙනවා. මෙම ආරවුල සමතයට පත් කිරීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරලා ඔවුන්ව සමාදානය කරවීම පිණිස ඔවුන්ට ධර්මය දේශනා කරලා තියෙනවා. පසුව ඉතින් මෙම සිදුවීම සිහිපත් කිරීම සඳහා මෙම ස්ථානයේ නාගදීපේ විහාරය ඉදි කරලා තියෙනවා. විහාරය අවට ප්‍රසන්න පරිසරයක් තියෙනවා. දූපතේ ස්වභාවික සුන්දරත්වයත් හරිම ලස්සනයි. නාගදීප විහාරය අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බෞද්ධ වන්දනා ස්ථානවලින් එකක් බවට පත් වෙලා තියෙනවා. නාගදීපයට පැමිණෙන බැතිමතුන්ට බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ පූජනීය භූමිය දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. නාගදීපය හින්දු භක්තිකයන්ට ඉතා වැදගත් ස්ථානයක් වන්නේ මෙහි නාගපුෂාණි අම්මන් කෝවිල පිහිටලා තියෙන නිසා. මෙම කෝවිල දේවී ශක්තියට කැප වූ පැරණි කෝවිලක් ලෙස සැලකෙන අතර මෙහි ඉතිහාසය වසර 2000කටත් වඩා ඈතට දිව යන බවට විශ්වාස කෙරෙනවා. දකුණු ඉන්දියාවේ හින්දු බැතිමතුන් අතර වගේම ලංකාවේ හින්දු බැතිමතුන් අතරත් මෙම කෝවිල ඉතා ප්‍රසිද්ධයි. පුරාවෘත්තයට අනුව නාගපුෂාණි අම්මන් කෝවිල ශක්ති පීඨයක් ලෙස සැලකෙනවා. ශිව දෙවියන්ගේ බිරිඳ වූ සති දේවියගේ ශරීර කොටස් වැටුණු ස්ථාන ලෙස ශක්ති පීඨ හැඳින්වෙනවා. නාගදීපය මෙවැනි පූජනීය ස්ථානයක් ලෙස හින්දු භක්තිකයන් විසින් පුදනු ලබනවා. දූපතට එන්න බෝට්ටු සේවා ක්‍රියාත්මක වෙනවා කුරිකට්ටුවන් ජැටියේ ඉඳලා. නාගදීපයට එන බැතිමතුන්ට දේශීය සංස්කෘතිය සහ මුහුදු වෙරළේ සුන්දරත්වය අත්විඳින්න අවස්ථාව ලැබෙනවා.